වයඹ පළාතේ කුරුණෑගල නගරයට ආසන්නයේම තියෙන ඉතාමත්ම ලස්සන විශේෂයෙන්ම ට්‍රැවලින් වගේම හයිකින් වලට කැමති එක්කෙනෙක් අනිවාර්යයෙන්ම යන්න ඕන ස්ථානයක් විදිහට තමයි මේ යක්දෙස්සාගල හඳුන්වන්නේ. මේ ස්ථානය හා සම්බන්ධ අතීත කතාව විජය රජතුමාගේ කාලය දක්වාම එහෙමත් නැත්නම් විජය කුවේණී ආදර කතාව දක්වාම දිව යනවා. ඒ වගේම මේ ස්ථානයට යක්දෙස්සාගල කියන නම ලැබිච්ච විදිහ ගැනත් විවිධාකාරයේ මතයන් තියෙනවා. මම ඒ සම්බන්ධ සම්පූර්ණ විස්තරයක් මේ වීඩියෝ එකේ මැදදී කරන්නම්. අපි දැන් බලමු මේ ස්ථානයට යන්නේ කොහොමද කියලා. කුරුණෑගල නගර මැදේ ඉඳලා කිලෝමීටර් 14ක් පමණ දුරින් තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. ඔයාලා කුරුණෑගල පුත්තලම් මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ ගිහිල්ලා තිත්තවැල්ල ගෝනගම මාර්ගයේ කිලෝමීටර් 9ක් පමණ ගියාම ඔයාට මේ ස්ථානෙට ළඟා වෙන්න පුළුවන්. ඔයාලා මේ තිත්තවැල්ල ගෝනගම පාරේ යද්දී ඔයාලට හම්බ වෙනවා සංවැලි මහා විහාරය කියලා විහාරස්ථානයක්. අන්නේ විහාරස්ථානෙට ඉස්සරහින් තමයි මේ යක්දෙස්සාගල නගින පාර පටන් ගන්නෙ. ඔයාලට ඕනෑම වාහනයක මේ ස්ථානයට පහසුවෙන්ම ළඟා වෙන්න පුළුවන්. පාර හොඳට තියෙනවා. මේ පන්සලේ හාමුදුරුවන්ට කතා කරලා ඔයාලා යන වාහන මේ පන්සලේ දාලා යන්න පුළුවන්. මේ පන්සල ඉස්සරහින් මෙන්න මේ වගේ අඩිපාරකින් තමයි අපි යක්දෙස්සාගල නගින්න පටන් ගන්නෙ. ඇත්තටම මේ කන්ද ගාවට ආවට පස්සේ තමයි අපි දැක්කේ අපි හිතුවරලා ටිකක් ලොකු කන්දක් මේක. ඒ හින්දා අපිට මේ කන්ද මුදුනට ළඟා වෙන්න පැයකට වඩා වැඩි කාලයක් ගත වුණා. සාමාන්‍යයෙන් පැය දෙක අතර කාලයක් ඇතුළත ඔයාලට මේ කන්ද මුදුනට ළඟා වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා මේ ගමන යද්දී කන්න මොන හරි පොඩි දෙයක් ඒ වගේම වතුර අරන් යන්න. එතකොට මේ ගමන ඔයාලට ටිකක් පහසු වෙයි. මේ කන්දේ මුල් කොටස ඔයාලට එච්චර අමාරුවක් නෑ. පහසුවෙන්ම ගමන් කරන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ඔයාලා ළඟා වෙනවා දෙවෙනි කොටසට. මේ කොටස ටිකක් ආනතිය වැඩි ඒ වගේම ගල් සහිතයි. ඒ හින්දා මෙන්න මේ කොටස තමයි ඔයාලට පොඩ්ඩක් අමාරු වෙන්නේ. මේ කන්ද නගිද්දී තවත් දෙයක් මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ කන්ද නගිනකොට පාර වරදින්න තියෙන හැකියාව ටිකක් වැඩි. ඔයාලට සමහර තැන් වලට ගියාම හිතා ගන්න බෑ කොයි පැත්තටද යන්න ඕනේ කියලා. මෙන්න මේ හින්දා කලින් ගිය කට්ටිය අපට මංසලකණු තියලා තියෙනවා. ඔයාලට මේ පේනවා ඇති මේ ගස්වල පටි ගැට ගහලා ටේප් වලින් ඔතලා මෙන්න මේ වගේ විවිධ උපක්‍රම වලින් එයාලා අපට මංසලකණු තියලා ගිහිල්ලා තියෙනවා. මෙන්න මේවා ගොඩක් ප්‍රයෝජනවත් වුණා අපටත් මේ කන්ද මුදුනට යන්න. අපිත් පුළුවන් විදිහට මංසලකණු ටිකක් තියලා ගියා. මොකද අපෙන් පස්සේ යන කට්ටියට මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා මේ පාරවල් වැඩි වරද්ද ගන්න යන්න එපා. මොකද මේ කැලේ වල්ලුවෝ ඉන්නවා කියලා තියෙනවා. ඔවුන් සාමාන්‍ය හවස් කාලේ තමයි එළියට එන්නේ. ඒ වගේම තමයි තුවක්කුත් බැඳලා තියෙනවා කියලා කියනවා. මෙන්න මේ කාරණාවත් පොඩ්ඩක් මතක තියාගෙන යන්න. මේ ගමන ඔයාලා ගස් අතරින් ඒ වගේම වැඩි හිරු රශ්මියට නිරාවරණය වෙන්නේ නැතුව යන හින්දා ඒ පැත්තෙන් පොඩි පහසුවක් තියෙනවා. නමුත් මේ කැලෑව අතරින් යද්දී මේ කොළ වැටිලා ඒ වගේම මේ ගල් සහිත ප්‍රදේශයේ හින්දා ඔයාලා වැස්ස කාලයක වගේ යනවා නම් ටිකක් අමාරු වෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මේ කන්දට යක්දෙස්සාගල කියන නම ලැබෙන්න හේතුව මම ඔයාලට කියන්නම්. මේ සම්බන්ධයෙන් අතීත කතාවන් කීපයක්ම තියෙනවා. මේ අතීත කතාවන් අවුරුදු 2500කට වඩා වැඩි ඉතිහාසයකට දිව යනවා. අපි හැමෝම අහලා තියෙනවා විජය කුමාරයා ඉන්දියාවෙන් ඉඳන් එනකොට කුවේණිය කපු කටමින් හිටියා කියලා. මේ කාලේ ලංකාව පාලනය කරමින් ඉඳලා තියෙන යක්ෂ ගෝත්‍රිකයින්. මේ කුවේණිය කියන්නේ යක්ෂ ගෝත්‍රික කුමාරිකාවක්. කුමාරි මෙන්න මේ කුවේණිය සහ විජය කුමාරයා අතර සම්බන්ධතාවය ඇති වෙලා ඔවුන් දෙනා විවාහ වෙනවා. නමුත් මෙන්න මේ විවාහයට කුවේණිගේ පාර්ශවයෙන් ඒ කියන්නේ යක්ෂ ගෝත්‍රිකයින් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. මෙන්න මේ කාරණේ හින්දා විජය කුමාරයාට ලංකාවේ රජ වෙන්න තිබ්බ අවශ්‍යතාවය නිසා කුවේණිගේ උදව්වත් ඇතුව විජය කුමාරයා මෙන්න මේ යක්ෂ ගෝත්‍රිකයින්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරනවා. එහෙන් ප්‍රහාරය එල්ල කරලා ගොඩක් පිරිසක් මරලා දානවා. ඊට පස්සේ විජය කුමාරයා ලංකාවේ රජ බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට යක්ෂ ගෝත්‍රිකයන්ට ප්‍රහාර එල්ල කරන්න කුවේණිය උදව් කරපු හින්දා යක්ෂ ගෝත්‍රිකයන් මේ කුවේණියව තමන්ගේ ගෝත්‍රයෙන් පන්නා හරිනවා. ඒ වගේම ඈත් එක්ක වෛර බඳිනවා. නමුත් කොහොම හරි මේ විදිහට ජීවත් වෙන විජය සහ කුවේණිට ළමයි දෙන්නෙක් හම්බ වෙනවා. මෙන්න මේ ළමයි හම්බ වුණාට පස්සේ විජය කුමාරයා තීරණය කරනවා ඔහුගේ උපදේශක මළුල්ලත් එක්ක තමන්ගේ මේ රජකම ස්ථාවර කරගන්න නම් ඉන්දියාවෙන් කුල කුමාරියක් ගෙන්නලා සරණ පාව ගන්න ඕන කියලා. මෙන්න මෙහෙම හිතලා ඔහු තමන්ට උදව් කරපු කුවේණිය සහ තමන්ගේ ළමයි දෙන්නව රජමාලිගාවෙන් පන්නලා දානවා. ඊට පස්සේ විජය කුමාරයා ඉන්දියාවෙන් කුමාරිකාවක් ගෙන්නන් අලුත් විවාහයක් කරගන්නවා. ඊට පස්සේ මෙහෙම මාලිගාවෙන් පන්නපු කුවේණිය යක්ෂ ගෝත්‍රිකයන් ගාවට නැවත යනවා. ගියාට පස්සේ යක්ෂ ගෝත්‍රිකයන් කුවේණියව ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මේ හින්දාත් විජය කුමාරයා තමම පළවා හැරපු හින්දාත් සිත්තවලින් ඉන්න කුවේණිය මෙන්න මේ ගල් පර්වතයේ මුදුරට නැගලා සාප තියලා ඇය මේ ගලින් පල්ලෙහාට පැනලා සියදිවි හානි කරගත්තා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. දැන් මෙන්න මේ යක්දෙස්සාගල කියන නම ලැබිච්ච විදිය ගැන කතා දෙකක් තියෙනවා.
එකක් තමයි මේ කුවේණිය විජය කුමාරයාට සාපතිල මේ ගලෙන් පල්ලෙහාට පැනලා කියන කතාව. අනිත් එක තමයි විජය කුමාරයාට සහ තමන්ගේ යක්ෂ ගෝත්‍රකයන්ට සාපතිල මේ ගලෙන් පල්ලෙහාට පැනලා සීදිවි නසාගත්තා කියන කතාව. මොකද මේ දෙගොල්ලොම කුවේණියව ප්‍රතික්ෂේප කරපු හින්දා කුවේණිය මේ දෙගොල්ලොත් එක්කම තරහින් හිටියා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙන්න මේ විදිහට යක්ෂ ගෝත්‍රික කාන්තාව දෙස් තිබ්බ ගල යක්දෙස්සාගල වුණා කියලා තමයි ගොඩක් අය විශ්වාස කරන්නේ. අපි දැන් මේ කන්දමුදුන ආසන්නයටම ඇවිල්ලා ඉන්නේ. මෙතනට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉතාමත්ම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන ඉඳන් බැලුවාම අවට වටපිටාව ගස් කොළන් වැව් වමුණු කඳු වැටි මේ සියල්ලම ඉතාමත්ම ලස්සනට බලා ගන්න පුළුවන්. මාරම ලස්සනයි view එක. අනිවාර්යෙන් ඔයාලා එන්න පුළුවන් නම් ඇවිල්ලා බලන්න කියලා මම ඔයාලට යෝජනා කරනවා. මේ කුවේණියගේ ශාපය ඉතාමත්ම ප්‍රබල ශාපයක්. මේ ශාපයේ හින්දා විජය රජතුමාට දරුඵල නැති වුණා. ඒ වගේම ඔහු අසනීපයටපත් වුණා කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි ඇයි මේ ශාපය කරන වෙලාවේ මේ අසල ඉඳපු සත්තු 5 දෙනෙක් ගල් පහක් බවට පත් වුණා කියලාත් මතයක් තියෙනවා. ඇතුගල, ආන්දාගල, ඉබ්බාගල, එළුවාගල සහ කුරුමිනියාගල තමයි මේ විදිහට නිර්මාණය වුණා කියලා විශ්වාස කරන්නේ. ඒ වගේම මේ වගේ තැනක් අපි බලන්න යනකොට මේ තැන් අපිරිසිදු නොකරන්න ආරක්ෂා කරන්න අපි වග බලා ගන්න ඕනේ. ඉතින් මේ යක්දෙස්සාගල සම්බන්ධයෙන් ඔයාලත් දන්න දේවල් තව ඇති. ඒ වගේම තවත් ජනප්‍රවාදන කතා ඇති. ඒවත් ඔයාලා දන්නවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි හැමෝටම දැනගන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා අලුත් දැනුමක් අදහසක් ගත්තා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න. හැමෝටම ගොඩක් ස්තුතියි.